Crop Clinic. පොඩි පැටි ටිකක් තියෙනවා කරගන්න. එතකොට අනිවාර්යෙන් පෙට්ටිය තියෙන්න ඕනි. ඊට පස්සේ අපි කෙහෙල් පට්ට පාවිච්චි කරනවා. අපි මේ වද අරකේ වද තිබ්බොත් ඒ වද මේ රාමුව වල ගැට ගන්නවා. හරි? ඒ ගැට ගහන්න අපි පාවිච්චි කරනවා කෙහෙල් පට්ට. ගොඩක් වෙලාට මේක ඇඹුල් කෙසෙල් පට්ට ගන්නව නම් හොඳයි. ඒක ටිකක් හයිය. අනිත් පට්ට ගැට ගහද්දි කැඩෙන්න බලනවා. සමහර කට්ටිය රබර් බෑන්ඩ් එකක් දානවා. රබර් බෑන්ඩ් එකක් දානවා නම් අපි මතක් කරලා ඒක අයින් කරගන්න ඕනි. මේක යාලා කපලා එළියට අයින් කරලා දානවා. ඊට පස්සේ පොඩි පිහියක් පාවිච්චි කරන්න පොඩි පිහියක් ගන්න අපිට වද කපා ගන්න වෙනවා. දුම් විසිරණේ හොයා ගන්න. ඊට පස්සේ දැන් අපි මෙතන වේල්ලකනේ තියෙන්නේ. අපි හිතමුකෝ කලයක තියෙනවා. කිතුල් කොටයක තියෙනවා. මොකක් හරි ගල් ගුහාවක් අස්සේ තියෙනවා. එහෙම තියෙද්දි ගද්දි අපි මේකදී අපිට මේක පේන්නේ නැහනේ. අනිවාර්යෙන් මේ මුට්ටිය අපිට ගලවලා ගන්න වෙනවා. හරි? ඒ කියන්නේ වද ටික මොකක තිබ්බත් වද ටික හොඳට පේන්න අපිට මේක හදා ගන්න වෙනවා. කලයක තිබ්බොත් කොහොමද? කලේ කට පොඩි. අපිට වද ගන්න ඕනේ. කට හරහා අපිට වද ගන්න බෑ. ඒ හින්දා කලයක් නම් කලේ දෙකට පලා ගන්න වෙනවා. හරිද? ඊට පස්සේ කිතුල් කොටයක තියෙනවා නම් ඉස්සරහා කට වහලා නැත්නම් අපිට ගැටලුවක් නැහැ. කට වහලා තියෙනවා නම් කට විවෘත කරගන්න වෙනවා. කොහොම හරි මොකක තිබ්බත් වද ටික හොඳට පේන විදිහට ඉස්සෙල්ලා මුලින් මේක හදා ගන්න ඕනේ. හරි? එහෙනම් දැන් මේකේ මොකද්ද කරන්න ඕනේ? අර මුට්ටිය ගලව ගන්න වෙනවා. එතකොට මේ මුට්ටිය ගලවද්දී දැන් අපි උපකල්පනය කරන්න ඕනේ මේක කොහොම ඇද්ද? දැන් මේක වලකට මුට්ටිය සෙට් කරලා තියෙන්නේ. හරිද? එතකොට මේකේ වද තියෙන්න පුළුවන් කොහොමද? මුට්ටියේ නැතුව වේල්ල බැඳලා තියෙන්න පුළුවන්. මුට්ටියේ බැඳලා තියෙන්න පුළුවන් මුට්ටිය විතරක්. මුට්ටියේ වේල්ලයි දෙකටම අල්ලලා බැඳලා තියෙනවා. එහෙනම් අපි දැන් මේක ගලවද්දී ඒකට සූදානම් වෙලා වැඩේ පටන් ගන්න ඕනේ. දැන් මේකේ මුට්ටියේ තමයි වැඩි වද ප්‍රමාණයක් තියෙන්නේ. ඒක මේ කෙලින් අත තියෙන පැත්තට තියාගන්න. ඕකයි නගියක ඇතුලේ රාම් ටික අයින් කර. රාම් ටික අයින්. ඔක කොහොමද මෙතන තියන්නේ? මේකේ මොකක්ද තියාගත්ත කලයක තිබ්බත් වද ටික පොළවට මේ කෙලින් අත තියෙන්න තියාගන්න. අපි දැන් මේකේ ඇණි තියෙනවා අලුතෙන් වද තියෙන මේක එක එක කපලා රාමුවල ගැට ගහ ගන්න ඕනේ. මේ අර පැත්තට යන්න උඩ. ඉදින්න බයින්න බා
මෙයා විද්දොත් ආය හුරුතල්වි නෑ විද්ද ගියා. මේක අර මං කිව්වා වගේ උඩ ටිකේ තමයි පැණි තියෙන්නේ. දැන් මේක නම් පහළට පැණි වැදලා මේ තියෙන්නේ. ඔය දැන් මේ පිලව් ඉන්නේ. මේ බලන්න කහ පාට මේ පැතින් කකුල අන්න ඔය ටික පෙන්නන මේ කහ පාට වගේ පැණි වලට අමතරයි මේ පරාග තැම්පත් කරලා තියෙන එක එයාලගේ ආහාර සඳහා. ළඟ ඔක උඩින් කඩා වැටේ ඔක මේක දැන්ට තියාගමු. මේක පිස්සනේ. මේක අන්න මේකේ බලා ගන්න පුළුවන්. පාඩ පේනවද? මේ හරියට මේ කීටයෝ මේ ඉන්න කීටයෝ එයාලගේ මේ උඩට පේන්නේ පහළ නැහැ. උඩ නැහැ අරන් බලන්න දැන්. මේ දැන් මේ කීට මේ පිළ අවස්ථාවේ මේ වහපුවා. මේ උඩට ඉස්සිලා තියෙනවනේ. ඒ ඉස්සිලා තියෙනවා කියන්නේ පිරිමැස්සෝ. සාමාන්‍යයෙන් මේ ගැහණු සත් වෙන කුහරට වඩා ඒක පොඩ්ඩක් විශාලයි. ඒකයි කියන්නේ. මේක මේ අනිත් එක ගානට තියෙන්නේ. ඒ ගැහණු සත් වෙන මේ කුහර තියෙන්නේ. උඩට ඉස්සිලා තියෙන්නේ පිරිමි සත් වෙන. මේක අපි වදේ රාමුව තියලා ගැට ගහනවා. ඒ ගැට ගහද්දී මේක අපි මේ පෙට්ටියේ මේක පළල පැත්ත තියෙන්නේ. පළල පැත්ත තමයි උඩ පැත්ත. එතකොට වදෙත් ඒ තිබ්බ පැත්තටම තමයි ගැට ගහන්නේ. එතකොට මේක අපි පහළ පැත්තට තියලා තමයි ගැට ගහන්නේ. මේක නුවන් පොඩ්ඩක් බලන්න. ළඟ මේක එන්න කවුරු රයා? විද්වත් වල කියනවා. මට බීවා මේ තැලෙන්නේ පොඩි වෙන්නේ නැති වෙන්න මේ නෑ නෑ එයා විදින්න. මෙයා විදිනෝ නම් විද්දා ගියා මේ හුරුතල් වී ඉන්නේ. මේ දැන් මෙයා මට විදලා තියෙන්නේ මේ. මෙයා විදලා. එතකොට දැන් ඒ අර කැරකෙන්නේ යාගේ අර මේ යාගේ අර උදරයත් එක්ක ගැලවිලා තමයි යන්නේ. ගොඩක් වෙලාවට ඒක මේ පිහකින් අයින් කරගන්න. අර ඒක මේ අපි පොඩි කරොත් තමයි ඒක ඇතුළේ තියෙන විස අප ගොඩක් ඇතුළට යන්නේ. අපි මේ ගැට ගහලා පෙන්නන්නම් ඉතින් ටික ඔයාලා ගැට ගහන්න. මොනවාද? පළල පැත්ත මේක. අපි හිතමුකෝ රාමුවට වැඩිය වදේ ලොකුයි නම් දැන් මේක ගානට වගේ තියෙන්නේ. මීට වඩා ලොකුයි නම් අපි පැණි සහ පරාග තියෙන පැත්තෙන් තමයි අඩු කරන්නේ. ගොඩක් වෙලාවට බිත්තර පැටව ඉන්න ටික පුළුවන් තරම් රාමුවට අපි ගන්නවා. මෙතන ඇඟිල්ල තියාගන්න. මේක මම මේක මේ විදිහට ගැට ගහනවා. හැබැයි රාමුවට වඩා වදේ පොඩි නම් අපි ඇතුලෙන් ගැටයක් දානවා. අපි බලමු එහෙම අවස්ථාවක් ආවොත් ඒක මේක කරගන්න. අර තක්කාලි ගැට ගහන විදිහට තමයි මේ රාමුවට වඩා වදේ පොඩි නම් ගැට ගහගන්නේ. මම ඇති ගොඩක් වෙලාවට දෙකක් ගැට දෙකක් දැම්ම නම් ඇති. කතුරක් තිබ්බනම් ලේසි අපි. තියෙනවා. නැත්නම් මේ පිහෙන් කපද්දි ගැස්සෙන්න බලන. එතකොට සත්තු අර විදින්න අපි මේ වැඩේ කරද්දි පුළුවන් තරම් ඉක්මනට කරන්න ඕනේ. බිත්තර තියෙනවා, පැටවු ඉන්නවා. එතකොට එයාලාගේ ඇතුලේ උෂ්ණත්වයක් රඳවලා තියෙනවානේ. අපි දැන් එළියට විවෘත කරාට පස්සේ එයාලට හීතල වෙන්න පුළුවන්. ඒ හින්දා තව විනාඩි 15ක් 20ක් ඇතුළත මේ වැඩේ ඉවර කරගන්න ඕනේ. එයාලගේ අර පිහාටු වලින් තමයි එයාලා උෂ්ණත්වයේ ඇතුලේ රඳවගෙන තියෙන්නේ. එහෙම නැත්නම් සත්තු ටික මැරෙන්න පුළුවන්. මොකක්ද?
මේකෙදී දැන් මේක මෙහෙම තියෙන්නේ. අපි මේක දාන්නේ අනිත් පැත්තට. ඒ කියන්නේ මේ පැත්ත තමයි පෙට්ටිය උඩ පැත්තට තියෙන්නේ. අපි මේක මෙහෙම දඩස් ගාලා හරවන්නේ නැහැ. මේක කඩා වැටෙන්න බලනවා. මේක ගොඩක් වෙලාවට අපි බලන්න සහ හරවන්න ක්‍රමයක් තියෙනවා. මේක මේ විදිහට තියලා මෙහෙම ගත්තම මේක එහාට මෙහාට එන්නේ නැහැ. ඒකට වදේ බර හින්දා කැඩෙන්නේ නැහැ. ඒකට ඒ ටික ඒව හිමීට පුරුදු වෙන්න. මම මේක හිමීට දාන්න. අපි දැන් මම මේ ටික කපලා දෙන්නම්. ඔයාලා හිමීට ගැට ගහගන්න. අපි දැන් මෙහෙම කරගෙන යද්දී රැජින ගැන අවධානයෙන් ඉන්න ඕනේ. අපි ඒක අනිවාර්යෙන් හොයනවා කියලා එකක් නැහැ. අපි මෙහෙම දාද්දී එයා මේක ඇතුළට යන්න පුළුවන්. නුවන් මේ පෙට්ටිය කට මේ පැත්තට හදලා මේ පෙට්ටිය හරියට හදාගන්නකො. මේ ප්‍රමාණයෙන් විශාලයි නේද? විශාලයි කියන්නේ මේ ඉන්න මැස්සට වැඩිය එකහමාරක් විතර තමයි ලොකු. පාටි පොඩි වෙනසක් තියෙන පොඩි කහ පාට රන්වන් පාට පොඩි වෙනසක් තියෙනවා. අපි මේක ගද්දී හමුනොත් බලමු. මේ පිහාටු තියෙන්නේ ඇඟෙන් භාගයයි. දැන් මේ මැස්සෙක්ගේ පිහාටු සම්පූර්ණයෙන් වැහිලා තියෙනවා. පිටිපස්ස උදරයත් එක්ක එනකම් වැහිලා තියෙන්නේ. අරයාගේ පිහාටු ඇඟෙන් භාගය කියන්නේ එයාගේ උදරය ටිකක් විශාලයි. ඇයි? නෑ කවුලක් නෑ. ආපෙලා ඉඳන් ඉන්නවා තාම. බලන්න පිරිමි මැස්සෝ එහෙම ඉන්නවද කියලා මම තාම දැක්කේ නෑ. පිරිමි මැස්සා මෙයාට වඩා ටිකක් ලොකුයි. ටිකක් තද කළු පාටයි. මේ මුට්ටිය දෙකට පැලුවා නම් ලේසි. මේ මොකද පැණි තියෙන හින්දා බර වැඩි. Nuan, මේක ගන්න. ඒ පැණි අයියර බකට් එක නෑ ඔය බකට් එක. ඔය දෙන්න. නෑ නෑ කියන දේ කරලා. ඒකට කියන්න. මේ කැලලද? හොඳට කැපෙන පිහක් ගන්න. එතකොට දක්වා හානි වෙන්නේ නැතුව කපා ගන්න පුළුවන්. මේ පැණි කැලල අයින් කර. මේ පැණි කැලල ගන්න. එලා මිසු. මේක දෙන්න ගැට ගන්න කිමිට වට ගන්න එපා. අරකේ තිබ්බේ නැද්ද? බලන්න. මෙයාලා හිතලා වගකීමක් තියාවා ඉතින්
එයාලා එහෙම විදින්නේ නැහැ. අපි පරිස්සමට වැඩේ කරොත් අවුලක් නැහැ. එයා විදිනවා නම් විද්ද ගියා. මේ වගේ මේ ඇවිද ඇවිදින්නේ නැහැ. අරකට දාන්න. හරි. කමන්න පොඩි කරන්න. කොහෙන්ද? මේ අනික් කට්ටියත් ගැට ගහන්න පුරුදු වෙන්න. ඇඟිලි දෙකෙන් පොඩ්ඩක් කරලා ගන්න. ඔව් ඒක පොඩ්ඩක් අයින් කර. පුළුවන් නම් අතින් මේව කරගන්න පුළුවන් නම් බලන්න. නෑ මේ දෙපැත්ත මාරු වෙන්න ඕනේ. අල්ලගන්නේ. හරි. හරි මම අල්ලගෙන. ඔව්. ඔය ඇඟිලි දෙකෙන් දෙපැත්තෙන් අල්ලගන්න. මෙතනද මේ ඔක්කොම ගහලා අර විදිහන්නේ මේක ඔයා දන්නවද ගැට ගන්න මේක ගැට ගහද්දි කොහෙන්ද අය මෙහෙට අරවන්න දැන් මේක පොඩ්ඩක් රාමුවට හරියටම සෙට් වෙන්නේ නැහනේ එතකොට ගැට ගහද්දි මේ ඇතුලෙන් එක ගැටයක් දාගන්න වදේ ගොඩාක් පොඩි කරගන්න එපා විදිහට ගහන්න මේ වගේ ගැටයක් දාගන්න එතකොට වදේ මෙතෙන්ද මේ පැත්තේ සයිඩ් මෙතෙන්ද වගේ එකක් දාගත්තා නම් හරි. ඒ මං ගැට ගහපු විදියට. හරි ඒක හරි ඒක. රාමයක් ගන්න. අනිත් පැත්ත නම්. නෑ ඔව් හරි හරි. මොනවාද? නැසොද? මේ වද රබර් වලින් හදලා තියෙනවා. මේකෙදී ඔයාලට එක එක ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. අපි මේ කියා දෙන්නේ හරිම විදිහ. ඒක ඔයාලා කරද්දී ඒක ඔයාලට ගැලපෙන විදිහක් හදාගන්න. හරි. අද ගනි. අල්ල ගන්නවද ඇඟිලි දෙක? අනිත් පැත්ත අර ඕල් වදිනවා. නෝ පිනීට ඉන්නේ. මෙන්න මේකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. දැන් මේක පැණි සහ පරාග විතරයි මේකේ තියෙන්නේ. මේ උඩ කොටසේ පැණි තියෙන්නේ. මේ වල තැඹිලි පාට තියෙන්නේ වහපු නැති සිදුරු. ඒ තියෙන පරාග. ඒ කියන්නේ යාලට කෑම සඳහා තැම්පත් කරගත් ඒවා තමයි ඒ තියෙන්නේ. ඒකට අපි මේක වහපු නැති ඒවානේ. වහලා තියෙන්නේ. මේ වහලා තියෙන්නේ මේ පැණි. ඒ කියන්නේ සාමාන්‍ය වතුර ප්‍රතිශතය සාමාන්‍යයෙන් 118 විතර අඩු වුණාට පස්සේ එයාලා මේක මේ ඉටි කවර එකකින් මේක වහනවා. ඒ වැහුවා කියන්නේ ඒ පැණි තමයි හොඳ. දැන් මේ වහපු නැති මේ තියෙන්නේ. මේ තියෙන්නේ. ඒතර ඒවා අපි නිස්සාරණය කරන්න ගන්න මේ වගේ මේ වතුර වැඩි. ජල ප්‍රතිශතය පැණි දෙක තියෙන්නේ. ඔව් දැන් මේ වගේ පැණි තියෙන්නේ.
පොඩ්ඩක් ගෙවනවා පොඩ්ඩක් අරක බලන්න. ලාවර පොඩ්ඩක් දැන් හරියට හරි දැන් අපි මේක ගද්දී වදවල රැජින හිටියේ නෑ. ඒකට අනිවාර්යෙන් මේක ඇතුලේ හරි අතන හරි ඉන්න පුළුවන්. මේක ගොඩක් අය පුළුවන් නම් අතින් අරන් දාන්න. එහෙම නැත්නම් පොල් කොට හැන්දක් ඔය පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේක කලේ ඇතුලේ තියෙන හින්දා අපිට මේක එහෙමම අරකට හලන්න පුළුවන්. මේක නුවන් මේක උඩින් දී කරන් දාන්න. ඔව්. අන්නේ තියෙන. ඔව් ඒක මේකට දාන්න. මේක උඩින් තියා ගන්නකො. අරගෙන මේ අනිත් හිස් රාමු ටික දාන්නකො. පස්සේ දාගන්න යන්නේ මේකේ. දැන් මේකේ අපි ඔය දැන් පෙට්ටිය තියලා තියෙනවා වැරදි. කට තියෙන්නේ මේ පැත්තට. එතකොට කටට සමාන්තරව තමයි මේ රාමු ටික තියෙන්න ඕනේ. මල්ලි ඔක පෙට්ටිය අනිත් පැත්ත හරවන්න. රාමු ටික මගේ පැත්තට හැරෙන්න. අන්න ඔව් අන්න එහෙම තියන්න. නෑ නෑ ඔක කොහොමද තියන්නේ? ඔක කොහොමද තියන්නේ? දැන් අපි මේ 1 2 3යි රාමු 5ක තමයි වද දාලා තියෙන්නේ. ඉතිරි රාමු 3 හිස්. අපිට පුළුවන් වෙන මේකේ බෙදුම් ලෑල්ල කියලා ලෑල්ලක් තියෙනවා සම්පූර්ණයෙන්ම මේ වැහුණ මේ රාමුවක් තියෙනවා. ඒක දාලා අපි වද ටික උතරින් වෙන් කරන්න පුළුවන්. මේක තියන්න කුඩි. එහෙම නැත්නම් දැන් ඔකේ බඳිනවා ඊළඟට නේද? ඔකේ බඳිනවා. හරිනම් අර මේ වද තියෙන රාමු අතරට තමයි හිස් රාමු දාන්න ඕනේ. එයාලා මැද ඉඳන් දෙපැත්තට තමයි බැඳගෙන යන්නේ. මේ දැන් මේක අපි තව ටික දවසකින් බලමු මේ වද ටික බැඳලා අර පටි ටික කපලා එයාලා මේක සෙට් වුණාට පස්සේ අපි ටික එහාට මෙහාට කරලා මේ හරි හිස් රාමු මැදින් දාමු. දැන් මේකේ හරි අතන හරි තමයි රැජින ඉන්න ඕනේ. අපි දැන් මේ වෙලාවේ හොයා ඉන්නේ නැහැ. අපි කෙලින්ම මේ ටික මේකට හලනවා. මල්ලි අර උඩ වහලත් ගන්නකො. මේකද? ඔව්. රාමු ටික ඕනේ. රැජින ගියොත් අපිට දැනගන්න පුළුවන් එයාලා අනික් කට්ටිය එනවා. පියන පොඩ්ඩක් වහන්න මම. හිමිට වහන්න. නෝනෝ කැදලි බලන්න. නෑ දැන්ට කමන්නේ. නොයි ටික මෙතෙන් හැලන්න. මෙතෙන් හැලුවා නම් හරි. කම්බීමට හලන්න. රැජින ගියේ නැත්නම් අපි මේ සමහරට අත නැත්තේ අතනක් ගොඩක් ඉන්නවා. මේ සතුටේ ගෙතෙන්න යනවා. ඈ? රැජින කෝසයක් තිබ්බොත් මේ මෙතන වහනව නේද? නෑ රැජින කෝසයක් කියන්නේ එයා ගොඩක් වෙලාවට රැජින මේ කෝසේ පටන් ගත්ත දවසේ ඉඳන් දවස් 8කින් තමයි රැජිනක් එළියට එන්නේ. එතකොට අපි මේ බලන්න ඕනේ කට්ටි බෙදා ගන්න පුළුවන් නම් කට්ටි බෙදා ගන්න ඕනේ. ඒ කියන්නේ හොඳට බිත්තර පැටව ඉන්නවා නම් දවස් 8කින් විතර අපි අවධානයෙන් ඉන්න ඕනේ. ඒ ලඟ වෙලා රැජින කෝසේ තියලා රැජිනත් එක්ක තව වද 3ක් හෝ 4ක්. ඒ කියන්නේ වද වැහෙන්න මැස්සෝ ඉන්න ඕනේ. මෙතන අපි තියෙන එකේ බිත්තර සහ කීට හොඳට තියෙන්න ඕනේ. වද 4ක් විතර එක්ක රැජිනත් එක්ක මීටර් 300ක් විතර එහායින් ගිහින් තියන්න ඕනේ. එක සෙට් එකක්.
රැජින නැති එක මෙතන තියන්න ඕනේ රැජින කෝෂයත් එක්ක. ඒතුළු රැජින කෝෂයෙන් රැජින ආවට පස්සේ එයාලා එයත් එක්ක ඒ ජනපදය හදා ගන්නවා. ඒකට ගෙඩියක් වගේ ඉල්ල තියෙනවනේ. ඔව් ඒක මේ වදේට යටින් දැන් වදේ මෙහෙම තියෙන්නේ මේ වදේට යටින් දිදාලයක් වගේ නිකන් ගොට්ටක් වගේ පොඩි එක තමයි රැජින කෝෂ හදන්නේ. ලොකුවට හදන්නේ. ඒවා දෙක තුනක් තියෙනවනේ ඒක බලලා ඉතුරු කරලා අනිත් ටික අයින් කරගන්න ඕනේ. දෙක තුනකුත් තියෙනවා. ඔව් මීටර් 300ක් විතර එහාට ගෙනියන්න ඕනේ නැත්නම් අර මේ මැස්සු ටික එකට අපි ළඟ ළඟ තියන්නත් පුළුවන්. පොඩ්ඩක් ඉගෙන ගත්තට පස්සේ එහෙම කරන්න පුළුවන්. පණුව කියන්නේ මේකට එනවා ඉටි සලඹයා කියලා සලඹයෙක්. ඒකයි මං කිව්වා මේ ලෑලි අතර හිඩස් තියෙනවා නම් ඒවා මේ හුඹස් මැටි හරි ගාලා පුරව ගන්න. එහෙම නැත්නම් ඒ අතර යාලා බිත්තර දානවා. ඒ බිත්තර වලින් එන කීටයා පණුව මේ වද කාගෙන යනවා. එතකොට යාලා ඉන්නේ කොහොමත්. එතකොට අතහැරලා යනවා. ඒක දැනගත්තා කැදලි කැදලි තියෙනවා. අපි ඒකින්ද අඩුම දවස් 10කට සැරයක්වත් මේක පෙට්ටිය උස්සලා පැත්තකින් තියලා මේ යට ලෑල්ල එහෙම සුද්ධ කරන්න ඕනේ. මේ පින්සලකින් හොඳට පිහදලා ඒ ටික කරා නම් හරි. වද තියනවද ගොඩක්? නෑ කඩ කැඩිච්ච ටිකනේ. හිමීට හදන්න. අදිසියෙන් දෙපා. ගසලන්න. පිරිමැස් නෑ. උඩින් පරුදු කරලා නෙමෙයි. වදේ. ඈ? මෙඩිකල් හා? කොහොමද බිල්ලද මේ නෑ යතින්. ඔව්නේ. දැන් හරිනේ. මේ දැන් මෙයාගේ මං කිව්වා අර මේ එයාගේ තුන්වෙනි කකුලේ පිටිපස්ස තියෙනවා පරාග පස කියලා පොඩි බෑග් එකක්. ඒකේ තමයි යාලා පරාග ටික එකතු කරන් එන්නේ. එතකොට යාලා මේ පැණි ටික ගන්න කටින්. ඒ ගන්න පැණි ටික යාලගේ උදරයට යන්නේ. ඒක ඊට පස්සේ ඉන්නොටේස් කියලා එන්සයිම් එකක් කරා යාලා ග්ලූකෝස් සහ ෆ්‍රක්ටෝස් කියන සරල සීනි බවට පත් කරනවා. ඒක තමයි පැණි විදිහට තැම්පත් කරන්නේ. ඊට පස්සේ ඒකේ තියෙන මේ අත්තට වලින් මේ ජල වාෂ්ප ප්‍රමාණය අඩු කරලා සාමාන්‍ය 100ට 18 විතර අඩු නැත් තමයි යාලා මේ ඉටි වලින් වහන්නේ. ඒක තමයි හොඳම පැණි. අපි දැන් මේ උඩ එකට රාමු දැම්මේ නෑ. මේ මැස්සු ටික දාගන්න ලේසින්ද අපි මේක පස්සේ රාමු ටික දාගන්න ඕනේ. එහෙම නැත්නම් මේකේ උඩ තියෙන වද බඳිනවා. රාමු කියන්නේ මොනවද දෙන්නේ? සීනි උණු වතුරෙන් එකට එක දිය කරලා දෙන්න පුළුවන්. ඊට අමතරව අපි අර සෝයා පිටි ඒ වගේ මිශ්‍රණයක් තියෙනවා. නෑ ඒක ලේසිම වැඩේ තමයි සමපෝස තියෙන්නේ. සමපෝස තලපයක් වගේ හදලා රොටියක් වගේ හදලා පොලිතින් කෑල්ලක තියලා ඇතුලෙන් තියන්න. ඇතුලෙන් තිබ්බම හරි. ඇතුලෙන් මේක ඇතුලේ පැණි පෙට්ටිය උඩින් මේක උඩින් තව පැණි පෙට්ටියක් තියලා ඒක උඩින් රාමු ටික උඩින් තිබ්බනම් හරි. සම්පෝස. හැබැයි ඒක මතක් කරලා බලලා අයින් කරන්න නරක් වුණොත් එහෙම ආයි ප්‍රශ්න එනවා. එහෙම නැත්නම් මොන හරි පළතුරු යූෂ ඒව එහෙමම තියන්න පුළුවන්. නැත්නම් සීනි එකට එක දිය කරලා පොඩක් රතු සීනි ගන්න. උණු වතුර එකට එක දිය කරලා නිමුණාට පස්සේ මාමයිට් බෝතලයක් ඔයක් අරන් ඒකට දාලා පියනේ. පොඩ බින්දු බින්දු වැටෙන්න සිදුරක් තියලා උඩ අතට තිබ්බනම් හරි ඇතුලේ. ආම දෙයක් අද.